කාවගේ හිස කොටස තමයි අපි නිර්මාණය කරන්න යාළුවනේ. මෙන්න මේ විදිහට තමයි නිර්මාණය වෙන්නේ. නහය මේ විදිහට අරගන්න හැඩතලයේ හරියට. ඊට පස්සේ අපි මුඛය මේ විදිහට නිර්මාණය කරනවා. මේ විදිහට තමයි චිත්‍ර නිර්මාණය වෙන්නේ. අපි හොඳට බලා ගන්න කියලා කියන්නේ හරියට හැඩතලය කොහොමද නිර්මාණය කරන්නේ කියලා ඔයාලට දැනගන්න අවශ්‍ය නිසා වෙන්නයි. මේ විදිහට අපි අරගන්නවා. ඊට පස්සේ අපි ඇස් කොටස දැන් මෙහෙම නිර්මාණය කරන්නේ. සාමාන්‍යයෙන් ගෑනු අයගේ ඇසිබැමි දිගයි. මේ විදිහට තමයි ඒක නිර්මාණය වෙන්නේ යාළුවනේ. ඊට පස්සේ අපි මේ විදිහට ඇස කොටස නිර්මාණය කරනවා. මෙයා පල්ලෙහා තමයි බලන් ඉන්නේ. එතකොට අපි ඇහැ පිය වෙලානේ තියෙන්නේ. එතකොට මේ විදිහට තමයි ඒක නිර්මාණය වෙන්නේ. මේ හැඩතලේ ආකාරව ගන්න මතක තියාගන්න. දැන් මෙයාගේ අපි හිස කොටස තමයි නිර්මාණය කරන්නේ. මේ විදිහට තමයි මගේ අත යන හැටි ආකාරය බලන්න. ওই විදිහට තමයි අපි නිර්මාණය කරන්නේ. කන මේ හරිය තියෙනවා. ඉතින් ඒක අපි දන්නවනේ සාමාන්‍යයෙන් නේද? ඒ විදිහට අපි නිර්මාණය කරගෙන එනවා. මේ විදිහට තමයි ඔන්න මුළු මුහුණම කොටස නිර්මාණය කරලා දෙනවා. මෙයා එක සයිඩ් එකකට හැරිලා ඉන්නවා. ඉතින් හරස් අතට ඉන්න චිත්‍රයක් තමයි යන්නේ. මේක වෝල් ආර්ට් එකක්. මේකේ අඳින්නේ මම ගැහණු කෙනෙක් දරුවෙක්ව වඩාගෙන ඉන්න නිර්මාණයක්. එතකොට ඒ ආකෘතිය එන විදිහට තමයි මම මේක නිර්මාණය කරන්න. හොඳින් බලා ගන්න මේක හදන්නේ කොහොමද කියලා. ඔයාලට ලස්සනට මේක නිර්මාණය කරගන්න පුළුවන්. ඔයාලගේ බිත්ති සැරසිල්ලකට උනත්, ඔයාගේ එම්බ්‍රොයිඩරි එකකට උනත්, ඔයාගේ මොකක් හරි නව නිර්මාණයකට මේක හොඳට ගැලපෙනවා. මේ විදිහට නිර්මාණය කරගන්න පුළුවන්. දැන් යාළුවනේ මෙන්න මේ විදිහට තමයි හිස කොටසේ කොටසක් අපි නිර්මාණය කරගත්තා. ඊටු කොටස නිර්මාණය කරන හැටි තමයි මම ඔයාලට පෙන්නන්නේ. හොඳින් බලන්න කොහොමද මේක නිර්මාණය කරන්න කියලා. හැබැයි මේක ඉතින් හරියට දල සැකස්මක් තමයි මේ අඳින්නේ. මේ ඉස්සෙල්ල මේ විදිහට තමයි අපි නිර්මාණය කරගන්නේ. ඊට පස්සේ අපි දන්නවා ගෑනු කෙනෙක් නෙමෙයි නේ කොණ්ඩයක් තියෙන කෙනෙක් අපි ගන්න. එතකොට මේ විදිහට අපි හඳනවා. මේක වක්‍රාකාරව මේ විදිහට ගන්න පුළුවන්. මේ විදිහට තමයි අපි නිර්මාණය කරගන්න. හොඳට බලාගන්න මගේ අත යන ආකාරය කොහොමද මේක නිර්මාණය කරන්න කියලා. ඊට පස්සේ දරුවෙක්ව අල්ලගෙන ඉන්න කෙනෙක්නේ. මේ හරිය තමයි උරහිස කොටස නිර්මාණය වෙන්නේ. අපේ උරහිස මේ හරියෙන් මේ විදිහට අපිට ඒක නිර්මාණය කරන්න පුළුවන්. ওই විදිහට තමයි නිර්මාණය වෙන්නේ. දරුවෙක්ව අල්ලගෙන ඉන්න ගැහණු කෙනෙක්ගේ ඡායාරූපයකුයි අඳින්නේ. එතකොට කොහොමද මගේ අත යන්නේ කියලා හොඳට බලාගන්න. මේ දරුවෙක් අල්ලගෙන ඉන්නවා. දැන් දරුවාගේ අත කොටස තමයි මේ විදිහට අඳින්නේ. කිරි දෙන මවක්. එතකොට මේ විදිහට අපි දරුවගේ අත කොටස නිර්මාණය කරනවා. බලන්න කොහොමද මගේ අත යන්නේ කොහොමද මේක නිර්මාණය වෙන්නේ කියලා. ඊට පස්සේ දරුවගේ හිස කොටස තමයි මේ නිර්මාණය කරන්නේ. හොඳින් බලා ගන්න කොහොමද මේක නිර්මාණය කරන්නේ කියලා. මේ විදිහට තමයි ඒක එන්නේ යාළුවනේ. මේ විදිහට අපි අරගමු. ඊට පස්සේ මේක මේ විදිහට නිර්මාණය කරගන්නවා. මේ දරුවත් මාව වඩාගෙන ඉන්න එකක් තියෙන්නේ මේ රූපේ. මේ විදිහට තමයි ඒක නිර්මාණය වෙන්නේ. දල සැකස්මකුයි අපි නිර්මාණය කරන්නේ. ඊට පස්සේ මේක ඇත්තටම කලර් වලින් තමයි මේක හරියට රූපේ පර්යාලෝකනයේ එළියඳුර කෙනෙක් දන්නවා ඇති චිත්ත කරපු කෙනෙක් නම් ඒ තුල මේක ලස්සනට නිර්මාණය කරන්න පුළුවන්කම තියෙනවා. ඊට පස්සේ මේ විදිහට තමයි දැන් ඔයාලා මේ විදිහට පේනවා හරියට කාන්තාවගේ රූපය කොහොමද නිර්මාණය වුනේ. ඔන්න යාළුවනේ කාන්තාවගේ මේ ශරීරයේ කොටස නිර්මාණය කරා. දැන් දරුවගෙත් කොටසක් නිර්මාණය වෙමින් පවතිනවා. මේ විදිහට තමයි අත නිර්මාණය කරන්නේ. දැන් කාන්තාව මෙහෙමනේ ඉන්නේ නේද? අපි අතක් එයාට දාන්න ඕනේ. මේ එයාගේ ශරීරයේ කොටසක් මේ ඇඳුමක් ගවුමක් වගේ එකක් ඇඳන් ඉන්නේ. මේ විදිහට ඇයගේ මේ විදිහට නිර්මාණය කරනවා. ඒක හොඳට බලා ගන්න කොහොමද නිර්මාණය වෙන්නේ කියලා. ඊට පස්සේ මේ කාන්තාව දරුවව වඩාගෙන ඉන්න ආකාරයක්නේ අපි නිර්මාණය කරන්නේ. ඒ නිසා මේ යාගේ අත යන විදිය බලන්න කාන්තාව මේ විදිහට අතින් අල්ලගෙන ඉන්නවා තමන්ගේ දරුවව. ඒ නිසා අපි මේක මේ විදිහට තමයි ඒක නිර්මාණය කරන්නේ. ඔයාලට පුළුවන් හරියට මේක බලාගත්තොතින් ඒක නිර්මාණය කරන්න ලොකුම දෙයක් නෙමෙයි. මේක සාමාන්‍යයෙන් වෝල් ආර්ට් ක්‍රමයෙන් නිර්මාණය වෙන චිත්‍රයක්. ඒ නිසා මේක හදන්න ගොඩක්ම ලේසි පහසුයි. ඒ නිසා හොඳට බලා ගන්න කොහොමද මම මේක නිර්මාණය කරන්න කියලා. ඉතින් ඇත්තටම චිත්‍රයක් නිර්මාණය කරන්නට එයාගේ මනෝභාවය හොඳ වෙන්න ඕනේ. ඒ වගේම තමයි ප්‍රකාශන ශෛලියෙන් එයා නිර්මාණය කරන දේ හොඳින් අනිත් කෙනෙක්ට තේරෙන්න අපි මේක ප්‍රකාශන මාධ්‍යයක් චිත්‍රයක් කියන්නේ නේද? කෙනෙක්ට දෙයක් ප්‍රකාශ කරන්න අපි යොදා ගන්න මාධ්‍යයක්. ඉතින් හරියට ඒ දේ සංයමයක් ඇතුව තමයි කරන්න ඕනේ. එකපාරට අපිට මේක කරන්න බෑ. ඒක හොඳට මතක තියාගන්න. ඉතින් හොඳ ඉවසීමේ හැකියාවක් ගුණාංගයක් චිත්ත තුළ බිහි වෙනවා. ඒක අත්දැකීමෙන් මම දන්න දෙයක්. ඉතින් ඔයාලට පුළුවන් මේ දේ හරියට කරන්න. මේක වෝල් ආර්ට් එකක් මම කිව්වා. ඔයාට ඕන තරම් මේක යොදා ගන්න පුළුවන්. ගොඩක් අද කාලේ ගොඩක්ම වෝල් ආර්ට් යූස්
යූස් කරනවා. මේ විදිහට තමයි ඒක නිර්මාණය වෙන්නේ. ලොකු චිත්ත දැනුමක් අවශ්‍ය නැහැ. ලොකු දෙයක් නෙමෙයි මේක. නිර්මාණය කරන්න ඔයාලට හැකියාවක් තියෙනවා ආසාව තියෙනවා නම් ඔයාලට මේ කුසලතාවය ඔපනන්වා ගන්න පුළුවන්කම තියෙනවා. දැන් මේ විදිහට අපේ ඇන්දේ මේක වෝල් ආර්ට් එකක් නේ නිසා අපි මේකේ ත්‍රිමාණ රූප හැඩතල එකතු කරන්න පුළුවන් එක එක විදිහට. පර්යාලෝකනේ එළිය අඳුර මේ වෝල් ආර්ට් එකක් නිසා ඒ විදිහට එකතු කරනවා. දැන් අපි ඒ වගේම මෙයාගේ මේ හරියෙන් මම තවත් රූපයක් අපි දැකලා තියෙනවා එක එක රූපවල මල් කැටයම් වගේ තියෙන මෝස්තර නිර්මාණවලදී අපි මේක යොදා ගන්නවා මොනෝක්‍රෝම නිර්මාණයේදී චිත්‍රවලදී මේක යොදා ගන්නවා මේ වගේ කොටස් එකතු කරලා අඳිනවා ගොඩක් ඒවයි ඒ වගේ එකක් තමයි මේ නිර්මාණය කරන්නේ මේ විදිහට ලස්සනට එක නිර්මාණය කරගන්න පුළුවන් යාළුවනේ ඔය විදිහට තමයි අපි නිර්මාණය කරන්නේ. ඉතින් ඕන තරම් හැඩතල දාන්න පුළුවන්. දැන් මම හිතන්නේ මේකට ලොකුම අපි මේකේ ප්‍රකාශන මාධ්‍යයෙන් වැඩිපුරම ඉස්මතු කරන්නේ මේ රූපය. ඒ නිසා රූපයට අදාළව යටින් හැඩතල ටිකක් එකතු කරා ඔන්න ඔය විදිහට තමයි අවසාන චිත්‍රය නිර්මාණය වුණේ. ඉතින් ඔයාලට පුළුවන් මේ විදිහට ලස්සන දල සැකස්මක් හදලා මේ විදිහට ලස්සන නිර්මාණයක් එකතු කරන්න. මේකේ ඇත්තටම වර්ණ සංකලනයෙන් තමයි මේ චිත්‍රයේ නිමාව ලස්සනට දකින්න පුළුවන් වෙන එකත් ඉක්මනින්ම ලබා දෙන්නම්. ඉතින් බලමු කොහොමද මේ චිත්‍ර නිර්මාණය කරන්න කියලා මම. යාළුවනේ අපි මේ චිත්‍ර නිර්මාණය මම කරා. දැන් අපි ඒකේ වර්ණ සංකලනය තමයි මේ යොදාගන්නේ. දැන් මම ඔයාලට කිව්වා පර්යාලෝකනය ගැන එළිය අඳුර දැක්වීම ගැන. ඉස්සෙල්ලම මේ නිර්මාණය අපි දන්නවා එළිය අඳුර දක්වලා තමයි ලස්සනට මේක නිර්මාණය කරගන්න පුළුවන් වෙන්නේ කියලා. මේකේ අපි තද වර්ණය තමයි මුලින්ම භාවිත කරන්නේ. ඔයාලට කියන්න ඕන වර්ණ භාවිතයේදී අපි තෙල් සායම් මාධ්‍ය තමයි මේකට යොදාගන්නේ. ඉතින් මම දැන් ඉස්සෙල්ලම ගෑවේ මෙතන දුමුරු පැහැයක්. තද දුමුරු පැහැය තමයි යොදාගත්තේ. ඊට පස්සේ අපිට පුළුවන් ලා දුමුරු පැහැයක් යොදාගන්න මේ විදිහට. දැන් ඔයාලට පේනවා ඇති මම වර්ණ භාවිතය කරපු ආකාරය මේ හොඳට බලන්න පාට කරද්දී අපේ වෙන පාට ඒ සමග මිශ්‍ර වෙලා තියෙනවද කියලා ඒ විදිහට තමයි දැන් භාවිතා වුනේ. ඊට පස්සේ මම දැන් තද දුමුරු පැහැය ගහගත්තා. ඊට පස්සේ ලා දුමුරු පැහැය ගහගත්තා. දැන් අපි කහ පාට වර්ණය චුට්ටක් යොදා ගන්නවා මේකෙදි. හොඳට බලාගෙන මේක නිර්මාණය වෙන්නේ කොහොමද කියලා. ඇත්තටම හොඳට මිශ්‍ර කරමින් ඕවලාකාරව රවුන්ඩ් ෂේප් එකකින් තමයි මේක අපි මගේ අත යන ආකාරය බලන්න කියන්නේ ඒකයි. කොහොමද පාට කරන්නේ කියන එක ඔයාලට හොඳට ඉගෙනීමක් ලබා ගන්න පුළුවන්. ලොකු සංයමයක් ඇතුව තමයි මේක නිර්මාණය කරන්නේ. ඒක හොඳට මතක තියෙන්න ඕනි ඔයාලට. ඒ දේ මතක තියාගන්න. ඒ වගේම වෙන වර්ණ ඒ පැස්ටල් කූරේ ගෑවිලා තිබුණොත් අපි බලාපොරොත්තු වෙන සිතුවීමේ නිර්මාණය වර්ණ සංකලනය අපිට හරියට කරගන්න බැරි වෙනවා. ඒ නිසා ඒ ගැන පොඩි සැලකිල්ලක් දක්වන්න කියන එක මතක කරනවා ඔයාලා හැම දිනාටම. දැන් අපි මේ විදිහට තමයි ඒක ගාගන්නේ. හොඳට බලන්න කොහොමද මගේ අතේ යන්නේ කියලා. මේක ප්‍රකාශන මාධ්‍යයක් නෙනේ. ඒ නිසා හරියට ලස්සනට වෝල් ආර්ට් එකක් නම් ගොඩක් ලස්සනට ඉන්න ඕනි. මේ විදිහට තමයි නිර්මාණය සිදු. යාළුවනේ දැන් ඔය විදිහට තමයි අපි නිර්මාණය කරගෙන තියෙන්නේ. ඇසිබැම හරි අපි තද දුමුරු පැහැ පොඩ්ඩක් යොදාගත්ත කළු වර්ණය තමයි අපි අන්තිමට ගාන්නේ. ඒ දැනට අපි ඒ වර්ණයෙන් පොඩ්ඩක් අපි ඒ තැන පොඩ්ඩක් අඳුරු එළිය දක්වන්න ඕන. මොකද පර්යාලෝකනේ සෙවණලි වැටෙන ස්ථානයක් නේ. ඒ නිසා ඒ විදිහට ගන්නවා. ඇස හරියට ඒ විදිහට පොඩි වර්ණ සංකලනයක් කරන්න ඕනේ. ඒ විදිහට ප්‍රකාශන මාධ්‍ය හරියට භාවිතා කරන ඔය විදිහට තමයි ඒක අපි නිර්මාණය සැකසුම සිදු කරේ. ඔක සාමාන්‍යයෙන් 3D විදිහට අපිට පේන්නේ. ඉතින් ඕක තමයි ඔය විදිහට තමයි ඒක නිර්මාණය කරන්නේ. දල සැකස්මක් තමයි ඔය පෙන්눔 කරන්නේ. අපි බලමු මේක චිත්‍ර නිර්මාණය කොහොමද කියලා. දැන් මේ හරිය ගත්තොතින් සෙවණැල්ලක් වැටෙනවානේ. ඔයා දන්නවනේ කොණ්ඩෙත් සෙවණැල්ලක් තියෙනවා. ඒ නිසා මේ ටික දාලා අඳුරු ස්වභාවයක් ගන්නවා. ඒක නිසා පොඩ්ඩක් ඩාර්ක් එක වැඩි කරන්න ඕනේ ඒ තැනට. ඊට පස්සේ මම ටිකක් කහ පහයට හුරු දුඹුරු පැහැයක් තියෙනවා. මේක තෙල් සායම් මාධ්‍ය තමයි යොදාගන්නේ. ඔයාලට පුළුවන් ඇත්තටම තෙල් සායම් විදිහට තියෙන පාට පෙට්ටි ඔයාලා දන්නවා ඇති. පෙන්ටියම් එක යූස් කරන්න පුළුවන්. නැත්නම් ඔයිල් පැස්ටල් එක, පිකාසෝ පැස්ටල් එක යූස් කරන්න පුළුවන්. මම මේ යොදාගන්න පිකාසෝ පැස්ටල් එක. මේ විදිහට නිර්මාණය කරන්න පුළුවන් මේක. ඒ විදිහට දල සැකස්ම හරියට නිර්මාණය කරගන්න. මේ කහ පැහැයත් ඊට පස්සේ ගන්නවා. අපි අඳුරු පැත්තට තමයි වැඩි අපි කලර් කරද්දී මතක තියාගන්න ඕන. අඳුරු පැහැය ගොඩක් ගන්න පුළුවන්. ගොඩක්ම ඩාර්ක් වර්ණ. ඒ කියන්නේ ගොඩක් කළු පැහැති වර්ණ තමයි ඒ සඳහා අපි යොදාගන්නේ. දැන් අපි මම මේ හරිය දැන් අඳුරු වෙනවනේ මේ අම්මාගේ ඇඟේ කොටස. මේ හරිය දැන් අඳුරු කොටසක් බවට පරිවර්තනය වෙනවා. ඒක නිසා මේ විදිහට තද දුඹුරු පහකට යොදාගත්තා. ඊට පස්සේ දුඹුරු වල තියෙන ප්‍රභේද. ඔයාලා දන්නවා තද දුඹුරු තියෙනවා, ලා දුඹුරු තියෙනවා, ගොම වර්ණයට උඩු දුඹුරක් තියෙනවා. ලස්සන එක එක විදියට තියෙනවා.
ඔයාලා කැමති මේ වර්ණ මාධ්‍යයට ගැලපෙන දෙයක් ඔයා යොදා ගන්න. මම මේ විදිහට තමයි ඒක යොදාගන්නේ. ඔයාලට තැඹිලි පාට වුණත් මේකට යොදා ගන්න පුළුවන්කම තියෙනවා. ඒක කහ පාටත් එක්ක මිශ්‍ර කරලා ගන්න පුළුවන්. මේ තද කහ පැහැයක් තමයි මේ යොදා ගන්න. ඊට පස්සේ ආයි ලා කහ පැහැ මම යොදා ගන්නවා. ඒක ඒ මාධ්‍ය වර්ණ මාධ්‍ය ඔයා යොදා ගන්න වර්ණ මාධ්‍ය අනුව එක වෙනස් වෙනවා. ඒක හොඳට බලා ගන්න කොහොමද නිර්මාණය කරන්න කියලා. ඔන්න යාළුවනේ මම ඔන්න කිව්ව විදිහට ඔන්න එළි අඳුර දක්වලා පර්යාලෝකන කොටසින් හොඳට කරගත්තා. ඉතින් ඔයාලට පුළුවන් මේ විදිහට නිර්මාණය කරන්න. මේක දැන් 3D ආර්ට් එකක්නේ මම ඔයාලට ඒක කිව්වනේ මුලින්ම නේද? අපිට මේකෙදී අපිට කොණ්ඩෙට අපිට හැමතිස්සෙම කළු වර්ණෙම විතරක් නෙමෙයි. අපිට වෙන වර්ණ මේකට යොදා ගන්න පුළුවන්. ඒක හොඳට මතක තියාගන්න. කළු වර්ණේ යොදන්න පුළුවන්කම තියෙන නමුත් අපි මේක ප්‍රකාශන දිට්ඨිය මේක වෝල් ආර්ට් එකක්. ඒකේ වෙනසක් තියෙනවා. මේ සමහරව අහනවා නිල් පාට මොකද භාවිතා කරන්න කියලා. ඉතින් වෙනසක් තියෙන්න ඕන නිසා තමයි මේක යොදාගන්නේ. ඒක අපි වර්ණ මාධ්‍යත් එක්ක පදනම් වෙනවා. මේක මම නිල් පාට පොඩ්ඩක් යොදා ගන්නවා. අඳුරු නිල් පාටක් තමයි මේකට යොදාගන්නේ. අපිට කළු පැහැයක් ඕන නම් කළු හා තද දුඹුරු පාට සහ ලා දුඹුරු වර්ණ මිශ්‍රණයක් යොදන්න පුළුවන්. මේක මම යොදන්නේ මේ විදිහට නිල් පැහැයක්. ඊට පස්සේ නිල් පැහැයත් මම ඔයාලට කිව්ව ප්‍රභේද තියනවා කියලා. මේ විදිහට නිල් පැහැ යොදලා ලා නිල් තද නිල් අපිට යොදන්න පුළුවන්කම තියෙනවා. නිසා මම දැන් ලා නිල් පැහැයක් යොදනවා. ඊට පස්සේ අපි තද නිල් පැහැයට තද නිල් පැහැ දැන් යොදලානේ තියෙන අපි ලා නිල් පැහැෙන් තමයි මේක වර්ණ ගන්නවන්නේ. ওই විදිහට ගන්න පුළුවන්. ඔයාලට ආස නම් වෙනම වර්ණ තියනවා නම් ඔයා කැමති විදිය වර්ණයක් මේකට යොදා ගන්න පුළුවන්. මේ විදිහට තමයි ඒක මම නිර්මාණය කරගන්නේ. මේ විදිහට කොණ්ඩේ පැහැ ගන්න පුළුවන්. ඕනනම් ඔයාලට වෙන වර්ණයක් එකතු කරගන්න හැකියාව තියෙනවා. කළු පැහැයක් පුළුවන්. ඒකත් හොඳට මතක තියාගන්න. කළු පැහැයේ ප්‍රභේදයෙන් මෙතෙන්ට ගන්න ඕන. කළු සමග තද දුඹුරු පැහැය, කහ ලා දුඹුරු පැහැය යොදා ගන්න පුළුවන්. මම මෙතන යොදාගත්තේ මම කැමති වර්ණ සංකලනයක්. මේ විදිහට ඔයාලට යොදා ගන්න පුළුවන්. ඒක හොඳට මතක තියාගන්න අනිවාර්යෙන් එළිය අඳුර දැක්වීම අනිවාර්යෙන් සිදු කරන්නට අවශ්‍යමයි. ඔයාලා දැන් මෙතන දැන් අපිට වෙන දෙයක් තමයි මේ විදිහට යද්දි දැන් මේ හරියට ගෑවෙන්නේ නැහැ. ඒකට අපි බය වෙන්න ඕනේ නැහැ. පැන්සලින් හදනකොට ඒක අපිට හරියට ගන්න පුළුවන්. මේක කලාත්මක විදියට නිර්මාණයක් කරන්න යන්නේ අපි. ඒ නිසා ඒක ගැන සැලකිලිමත් වෙන්න. මේකේ හරියට නිර්මාණය හරියට කරගන්න. තද පැහැය තමයි අඳුරු පැහැයට හුරු වෙන්නේ. තද පැහැය තමයි අපි මුලින්ම ආලේප කරන්නට අවශ්‍ය වෙන්නේ. මේක අපි දියසායම් මාධ්‍ය නිර්මාණය කරත් ඒ විදිහට තමයි ගමන් කරන්නේ. ඊළඟට අපි මේ නිල් වල ප්‍රභේද තියෙනවා. තද නිල් ගෑව දැන් ඊට පස්සේ අපි ලා නිල තමයි මේ විදිහට මිශ්‍ර කරන්නේ. ඒකත් මිශ්‍ර කිරීමේ හැකියාව දෙනවා. ඒක හොඳට බලා ගන්න කොහොමද නිර්මාණය කරන්න කියලා. ඊළඟට මම ලා නිල් පැහැය මේ විදිහට ඒක නිර්මාණය කරනවා. මේ විදිහට. ඔයාලට වර්ණයක් වැඩුණොත් අපි වර්ණය අඩු කරන්න තමයි සුදු පැහැ යොදාගන්නේ. ඒකත් මතක තියාගන්න ඔයාලට පුළුවන්කම තියෙනවා. ඒකත් නිර්මාණයේදී යොදා ගන්න. ওই විදිහට නිර්මාණ කරන මම කියවනේ රූපයක වර්ණයක් හොඳින් සංකලනය කරොත් තමයි ඒක අපිට ලස්සන ප්‍රකාශනය මාධ්‍යයක් වඩ පරිවර්තනය කරලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේක ඔයාලටත් කරන්න පුළුවන්කම තියෙනවා. ඒක හොඳට මතක තියාගන්න. ඒක දැනගෙන සිටිය යුතුමයි ඔයාලා. මේ දැන් මෙතන ආයි මම ටිකක් තද වර්ණයකුයි මතු කරන්නේ. ලා වර්ණයක් තද වර්ණයක් මේ විදිහට වර්ණ සංකලනය කරන්න පුළුවන්. ওই විදිහට තමයි නිර්මාණය කරන්නේ. අපි බලමු කොහොමද මේක නිර්මාණය වෙන්නේ කියලා යාළුවනේ. ඔන්න යාළුවනේ අපේ මේ ගෑනු කෙනාගේ හිස කොටස නිර්මාණය කරලා අවසන් වුණා. ඔක අපිට සාමාන්‍යයෙන් නිර්මාණය කරන්න පුළුවන්. තව පොඩි විශේෂත්වයක් ඔයාලට වර්ණ ගැන්වීම තුළම කරන්න පුළුවන්. දැන් අපේ රේඛා සටහන් යොදා ගන්න පුළුවන් මෙයාගේ නිර්මාණය මේ විදිහට නිර්මාණය කරගන්න. දැන් හිස කොටස නෙමෙයි. ඒක අපි මේ විදිහට නිර්මාණය කරන්න පුළුවන් ගොඩක්ම සංයමයෙන්. දල සැකස්මක්නේ අපි හැන්දේ ඒක හරියට නිර්මාණය කරගන්න ඕනේ. මෙන්න මේ විදිහට මම පාට වර්ණ මාධ්‍ය භාවිතයෙන්ම මම ඒ දේ කරගන්නවා. ඔක ඔයාලට නිර්මාණය කරගන්න පුළුවන්කම තියෙනවා මේ විදිහට. ඔයාලා මොකද්ද කැමති වෙන දේ කියලා මතක තියාගන්න. මේක රැලි දාලා තමයි මම ඒක නිර්මාණය කරගත්තේ හිස කොටස. ඔය විදිහට තමයි නිර්මාණය වුනේ. දැන් අපි බලමු මේ ශරීරයේ දැන් මේ කොටස යොදා ගන්න වර්ණ මාධ්‍ය. දැන් මේකට කැපී පේන වර්ණ මාධ්‍යයක් වෙන්නත් ඕනි. ඒ නිසා මම මේ වෙලාවේ රතු වර්ණ මාධ්‍ය සහ රෝස වර්ණ මාධ්‍ය මේකට යොදා ගන්නවා. ඔයාලත් කැමති වර්ණ මාධ්‍යයක් යොදා ගන්න පුළුවන්කම තියෙනවා. මේකෙදි මතක තියාගන්න ඕනේ
අපිට මේක රූපය කැපී පේන තමයි අපි මේක යොදා ගන්න. එතකොට ඒකට අදාළ වර්ණ මාධ්‍යයක් යොදා ගන්න පුළුවන්. රතු සමග මම තැඹිලි වර්ණ මාධ්‍ය පොඩ්ඩක් යොදා ගන්නවා. මේ විදිහට අපිට යොදා ගන්න පුළුවන්කම තියෙනවා. ඔයාලට පුළුවන් ඒකට අදාළ වර්ණ මාධ්‍යයක් යොදා ගන්න. මේ විදිහට මම වර්ණ ගන්නවා. අපි බලමු කොහොමද නිර්මාණය කරන්නේ කියලා. ඔයාලට පුළුවන් නම් ඕන දම් පැහැය. ඒකත් මේ හොඳ පැහැයක්. ඒ කියන්නේ රෝස පැහැයටම හුරු කොටසක් නේ. ඉතින් අපි තද පැහැයක් ගාලානේ මම කියන්නේ ලා පැහැයට යන්නේ. ඒ නිසා ඒ පැහැයත් අපිට නිර්මාණයේදී යොදා ගන්න පුළුවන්කම තියෙනවා. මේ විදිහට යොදා ගන්නවා. ඊට පස්සේ අපි රෝස පැහැය. මේ විදිහට රෝස පැහැයත් අපි යොදා ගන්නවා. වර්ණ මාධ්‍ය හරියට අපි සංකලනය වෙන්න ඕනේ. ඒක මම ඔයාලට හැමතිස්සෙම කියන දෙයක්. ඒ දේ හොඳට බලා ගන්න කොහොමද මේක නිර්මාණය කරන්නේ කියලා. මේ විදිහට අපි යොදා ගන්න පුළුවන්කම තියෙනවා. ඔන්න යාළුවනේ ඔන්න දැන් අපි නිර්මාණය කරා චිත්‍රයේ උඩ කොටස මේ ගෑනු කෙනාගේ ශාරීරික කොටස තමයි නිර්මාණය වුනේ. ওই විදිහට අපිට නිර්මාණය කරගන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට අපි නිර්මාණය කරන්න යන්නේ මේ ගෑනු කෙනාගේ ශරීරයේ අත් කොටස. මේ විදිහට අපි නිර්මාණය කරන මම ඔයාලට හැමතිස්සෙම කියන දෙයක් තමයි අපි සැලකිලිමත් වෙන්න ඕන වර්ණ සංකලනය පිළිබඳව කියන එක. මෙතනදී අපිට ඇත්තටම කියන්න ඕනේ මේකේ නිර්මාණයේදී මේ අත් කොටස මේ හරියදී දැන් ගොඩක්ම අපි ගොඩක් අඳුරු වර්ණයක් මෙතනදී යොදාගන්නේ මේ ටික සෙවණැල්ල වැටෙන නිසා. සෙවණැල්ල වැටෙන කොටස අඳුරු වෙනවා. ඒ නිසා තමයි මම මේ විදිහට යොදාගත්තේ. ඊළඟට අපි ලා දුමුරු පැහැය මේ විදිහට සංකලනය කරනවා. වර්ණ සංකලනයේදී සැලකිය යුතු කරුණක් මම ඔයාලට කියලා දීලා තියෙනවා. අපි රවුම් විදිහට තමයි මේක යොදාගන්නේ. ඒ කියන්නේ වර්ණ මාධ්‍ය භාවිතයේදී අපිට ගාපු පාට මොකද්ද කියලා අඳුර ගන්න බැරි විදිහට අපි ඒක සංකලනය හරියට කරන්න ඕනේ. ওই විදිහට අපි ඒක යොදා ගන්නවා. ඒක හොඳට බලා ගන්න කොහොමද අපි ඒක යොදාගන්නේ කියන එක. ත්‍රිමාන මාධ්‍යයක අපි මේක යොදා ගන්න පුළුවන්කම තියෙනවා. හරියට අර ත්‍රිමාන විදිහට මේක ඇත්තට එන්න තමයි නිර්මාණය කරන්නේ. ඊළඟට රෝස ක්‍රීම් පාට නිකන් අපේ සමය වර්ණයට යන ක්‍රීම් පාටක් යොදාගන්න. මේක ටිකක් මේ ගෑනු කෙනා සුදු පැහැයට හුරු කෙනෙක් කියලා හිතන්න. මේ විදිහට තමයි අපි නිර්මාණය වෙන්නේ. ඒක හරියට ලස්සනට වර්ණ ප්‍රභේද ගත කරන්න මතක තියාගන්න ඕනේ. ওই විදිහට අපි තවදුරටත් නිර්මාණය කරලා පෙන්නන්න කොහොමද මේ නිර්මාණය හැදෙන්නේ. ඔන්න යාළුවනේ මම චිත්‍රයේ මූලික කොටස් ටික නිර්මාණය කරලා ඉවරයි. දැන් අපි බලමු කොහොමද ඊටු ටික නිර්මාණය කරන්න කියලා. මම ඔයාලට කියලා දෙනවා මේ ටික හොඳින් බලා ගන්න කොහොමද මේක නිර්මාණය කරන්න කියලා. දැන් අපි මම කිව්ව විදිහට වර්ණ සංකලනය මේ විදිහට කරගන්න ඕන. එළි අඳුන දැක්වීම පර්යාලෝකනය කියන එක හරියට වැදගත් වෙනවා. ඒ ටික ওই විදිහට කරගෙන තමයි නිර්මාණය කරේ. හරිද? දැන් අපි ඊළඟට මේ කරන්න යන්නේ මලක් මං නිර්මාණය කරා කියලා මම ඔයාලට කිව්වනේ. ඒක වර්ණ ගැන්වීම තමයි මේ කරන්නේ. ඉතින් මේ විදිහට තමයි ඒක නිර්මාණය කරන්න යාළුවනේ. මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඔයාලා යොමු කරන්න මට. මේ විදිහට අපි නිර්මාණය කරනවා. මේ වර්ණ සංකලනය හොඳින් සිදු වෙන්න ඕනේ. මේ චිත්‍රය තමයි අපි කැපී පේන නිර්මාණය කරන්නේ. ඊටු ටිකත් ඒ විදිහට පොඩක් ගන්න ඕනේ. මේක මම කිව්ව වෝල් ආර්ට් එකක් කියලා. ඒ විදිහට නිර්මාණය සිදු කරන්න ඕනේ. අපි බලමු කොහොමද මේක වර්ණ සංකලනය කරන්නේ කියලා. මම හැමතිස්සෙම කියන අඳුරු දැක්වීමට අපි ගොඩක් තද වර්ණයක් අපි යොදා ගන්නවා වර්ණ භාවිතයේදී. ඊටු එක අපි ලා වර්ණයක් තමයි යොදා ගන්න. ඔයාලට පුළුවන් මෙතෙන්ට කළු වර්ණය උනත් යොදා ගන්න මේ රතු වර්ණය වෙනුවට. අපිට මම ඒකට අවුට්ලයින් එකට තමයි ඒ කළු වර්ණය යොදාගන්නේ. මේක දැන් අපි මම තුමුරු පැහැ ගන්නෙ මෙතෙන්ට. මොකද මෙතන අපි වර්ණ සංකලනය කරලා අපි තද පැහැයක් ගන්නලා ලා පැහැයක් ඊළඟට අපි යොදා ගන්නවා. මෙතනදී මම මේ දේ ඉස්මතු කරන්න හදන්නේ රූපය හොඳට කැපී පේන තමයි මේ දේ අපි කරන්නේ. ඒක හොඳට මතක තියාගන්න. ප්‍රකාශන මාධ්‍යයක්නේ චිත්‍රයක් කියන්නේ. ඒතරකට හරියට ලස්සනට මේක නිර්මාණය කරන්න ඕනේ. මේ විදිහට තමයි අපි යොදාගන්නේ. ඒක හොඳට බලා ගන්න කොහොමද නිර්මාණය කරන්නේ කියලා. හැඩතල හොඳින් නිර්මාණය කිරීමේ හැකියාව තියෙන්න ඕනිමයි. ඊළඟට මම ලා පැහැති කහ වර්ණයක් මේ සඳහා යොදා ගන්නවා. මේ විදිහට බලා ගන්න කොහොමද යන්නේ කියලා වගේ අත මේ විදිහට නිර්මාණය කරන්න පුළුවන්. අපිට ආයි තද පැහැයක් අවුට්ලයින් එකට යොදා ගන්න පුළුවන්. මේ විදිහට නිර්මාණය කරන්න පුළුවන්. මේ විදිහට තමයි දල සැකැස්ම නිර්මාණය වෙන්නේ. ඉතින් ඔයාලා හැම දිනාටම පුළුවන් ලස්සනට වර්ණ භාවිතා කරලා මේ විදිහට ලස්සන රූපයක් නිර්මාණය කරගන්න. ඇත්තටම ලොකු මානසික නිරවුල් භාවයක් ඇති වෙනවා. හරිම සතුටක් ඇති වෙනවා. මේ විදිහට චිත්‍රයක් නිර්මාණය කරාම ඇත්තටම හැඩතල හොඳින් කරගෙන වර්ණ සංකලනය කළ චිත්‍රයක් නිර්මාණය කරගන්න බලන්න. ඔයාත් උත්සාහ කරන්න මේකට. ඇත්තම හොඳම මාධ්‍යයක් මේක. අපේ ඇත්තටම අපේ
මනස නිරවුල් කරගන්න හොඳ මාධ්‍යයක් විදිහට තියෙනවා. ඇත්තටම ඕනම දෙයක් අමතක කරලා මේකට ඒකාග්‍ර කරගන්න, අපේ හිත ඒකාග්‍ර කරගන්න තමයි මේක මම නිර්මාණය. ඊළඟට යාළුවනේ අපි මේකේ කොළ නිර්මාණය කරනවා. මෙන්න මේ විදිහට වර්ණ සංකලනය කරන අවුට්ලයින් එකට මම කිව්ව තද පැහැයක් දානවා කියලා. ඒ විදිහට අපි තද කොළ පැහැ තමයි මේකට යොදාගන්නේ. මේ විදිහට එකතු කරගන්න පුළුවන්කම තියෙනවා. ඔයාලා හැම දිනාටම මේ විදිහට නිර්මාණය කරගන්න. මේ විදිහට අපි තද කොළ පැහැ තමයි යොදාගන්නේ. ඊට පස්සේ ලා කොළ පැහැය ඇතුළට යොදා ගන්නවා. මේ විදිහට නිර්මාණය කරගන්නවා. මෙන්න විදිහට තමයි මම නිර්මාණය කරගත්තේ. මේ රූපේ ටිකක් නිර්මාණය කළ අවසන් මම ওই ටික තමයි මම ඔයාලට පෙන්වුම් කරන්නේ. ඉතින් හොඳට බලා ගන්න කොහොමද මගේ අත යන්නේ, කොහොමද හැඩතල නිර්මාණය වෙන්නේ කියලා.